අයිබෝවන් මේ විශේෂිත වූ පණිවිඩය අපේ ආදරණීය ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට එක්සත් රාජධානී ජීවත්වන ඔබත් මාත් අපි සියලු දෙනා දන්න පරිදි අපේ පුංචි රට මීට සති 2කට කලින් ඉතිහාසයේ අපි කිසි දිනක මුහුණ නොපෑව මහා බරපතල පාරිසරික ඛේදවාචකයකට මුහුණ පෑවා. ඒ නිසාම අපි ආදරණීය අපේම ගැහැණුන් මිනිසුන් 650කට ආසන්න පිරිසක් අපිට අහිමි වුණා. ඒ විතරක් නෙමෙයි තවමත් අපි දන්නවා පස් කඳු යට හෝ මහා ගංගාවල් වල ජීවිතවලින් වන්දි ගෙවූ 190ක වගේ ජීවිත අපිට තවමත් හොයා ගන්නට බැරි වුණා. ඒ විතරක් නෙමෙයි දිස්ත්‍රික්ක 22ක් අපි ආපදාවට ලක් වුණා. අපේම ආදරණීය සහෝදර සහෝදරියන් සියලු දෙනාම මහා දුක් ගංගාවක තවමත් රට ඇතුලේ හැබැයි පොර බදිමින් නැවත ජීවිතය පටන් ගන්නට සූදානම් වෙනවා. ඉතින් ඔබ සියලු දෙනා අපි දන්නවා එකට එකතු වෙලා මුළු ලෝකයත් වගේම එක්සත් රාජධානියනොත් ඔබට කළ හැකි දේ උපරිමයෙන් කළ බව අපි දන්නවා. හැබැයි ඒ වුණත් අපි අධ්‍යාත්මිකව අපේ ආදරණීයන් වෙනුවෙන් තවත් යමක් කළ හැකි බව අපි හැමෝම දන්නවා. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාට එකතු වෙන්නට අවස්ථාවක් දැන් උදා වෙලා තියෙනවා. ඒ තමයි දෙසැම්බර් මාසයේ 13 වෙනිදා හවස 3:30ට ලන්ඩන් වල මාබල් ආර්ච් වලට ඔබත් එන්න. මෙම අවස්ථාව සංවිධානය කරන්නේ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින්. ඉතින් ඔබටත් පුළුවන් අපේ රටේ ආදරණීයන් වෙනුවෙන් ඇවිල්ලා ඉටි පහනක් දැල්වලා මියගිය අයගේ ජීවිතවලට ඔවුන් පැතු ලෝකයට යන්නට ආශිර්වාද කරන්නටත් ඒ වගේම ජීවත්ව සිටින විපතටපත් වූ තවමත් කම්පනයෙන් ජීවිතය ගෙවන අපේ පුංචි රටේ ආදරණීය සහෝදර සහෝදරයන්ට සෙත් පතන්නට ඒ වගේම මේ මහා පියසනෙන් රට බේරා ගන්නට දිවාරෑ නොබලා වැඩ කරන අපේම සියලුම ආදරණීයන්ට වගේම වෙනත් රටවලින් පැමිණිලා අපට උදව් උපකාර කරන සියලු දෙනාටත් සෙත් පතන්නට ඒ වෙනුවෙන් ඉටි පහනක් දැල්වලා ඒ රස්නය අපේ හදවතේ රුවාගෙන අපි හදවත් වලින් ඔවුන් සමග තවමත් බැඳී සිටින බව කඳුළු පිස දන්නට අපි ඔවුන් ළඟ නැති වුණත් ඒ කඳුලේ වේදනාව අපිට දැනෙන බව පෙන්වන්නට අපිට මේ අවස්ථාව ලැබී තිබෙනවා. එහෙමනම් ඉතින් අමතක කරන්න එපා එන්න සෙනසුරාදා සවස 3:30ට ලන්ඩන් වල මාබල් ආර්ච් වලට හමු වෙමු. එදාට බොහොම ස්තුතියි.